22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මීට සුළු මොහොතකට පෙර මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. යම් පනත් කෙටුම්පතක ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසුව එය පළමුවරට කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර ඒ අනුව මෙය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඉන්පසුව ඕනෑම අයෙකුට ඊට එරෙහිව අධිකරණයට යෑම සඳහා දින 14ක කාලයක් හිමිවන බවද සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් අදාළ පෙත්සම් විභාග කර දින 3ත් 21ත් අතර කාලයේදී සිය තීරණය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම් දීම සිදු කරනු ලබයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත් අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට යෝජනා කර තිබේ.